මම ඉන්නේ කිතුල්ගල බෙලිලෙන ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් අපේ උරුමය අපේ ඉතිහාසයේ අපේ අනන්‍යතාවය ලෝකෙට අරගෙන යන්න පුළුවන් සුවිශේෂී ස්ථානයක් තමයි කිතුල්ගල බෙලිලෙන. ඇයි අපිට කිතුල්ගල බෙලිලෙන වැදගත් වෙන්නේ? අපි චුට්ටක් මුලට යමු. ඇයි අපිට මේක වැදගත් වෙන්නේ කියලා කියනකොට අපි දන්නවා ලංකාවේ ජනාවාස වෙන්නේ. අපි දන්නවා විජය කියලා කුමාරයෙක්ගෙන් කියලා වංශ කතාවල තිබුණත් දැන් ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක මත අපේ ලංකාවේ ඉතිහාසය අවුරුදු 1,25,000ක් පරණයි. අවුරුදු 1,25,000කට කලින් ලංකාවේ මිනිස්සු ඉඳලා තියෙනවා. එහෙනම් අපි ආවේ විජයගෙන් නෙවෙයි. එහෙනම් 1,25,000ක් පරණ අපේ ඉතිහාසය ගැන කතා කරනකොට 1,25,000 පැරණි බවට සාක්ෂිය හම්බ වෙන්නේ බූන්දල ඉරණමඩු සැකැස්මේ තිබිච්ච පස්තට්ටුවේ තිබිලා හම්බුණු ඒ සාධක මත මිනිස් අස්ථි ගල් ආයුධ වගේ දේවල් කාල නිර්ණය කළ බලනකොට අවුරුදු 1,25,000ක් පරණයි. එහෙනම් කිතුල්ගල බෙලිලෙන තියෙන වැදගත්කම මොකද්ද? ඇත්තටම අපි මේ කියපු ඇත්තටම ශ්‍රී ලංකාව සහ ලෝකේ ජනාවාස වෙන්නේ අප්‍රිකාවේ නිර්මාණය වුණ හෝමෝ සේපියන් කියන මානවයා ලෝකයේ ජනාවාස කරන්න අප්‍රිකාවෙන් පිටත් වෙලා මුළු ලෝකෙම ජනාවාස කරනවා. ඉතින් එහෙම නික්මුණ හෝමෝ සේපියන්ස්ලා ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ලංකාවට ආවා කියන ලැබෙන පැරණිම සාධකය තමයි දැන් මම කලින් කිව්වේ. ඒ අතරතුර මේ ආපු හෝමෝ සේපියන්ස්ලා ජීවත් වුණු තැන් කිහිපයක් තියෙනවා. අපිට නිකම්ම කියන්න බෑනේ. අපේ ඉතිහාසය මෙච්චර පරණයි. අවුරුදු මෙච්චර ගාණක් පරණට යනවා. පරණයි පුරාවිද්‍යාත්මකව අපි ඕනම දෙයක් සාක්ෂි මත තමයි කතා කරන්නේ. ඉතින් එහෙම කතා කරනකොට බූන්දල තිබිලා අවුරුදු 1,25,000ක් පරණ සාධක හමුවීමත් එක්ක අපි 2500 කීක හිටපු අපේ ඉතිහාසය අවුරුදු 1,25,000ක් ඈතට ගියා. ඒ වගේම කිතුල්ගල බෙලිලෙන මම මේ ඇවිල්ලා තියෙන ස්ථානයත් සුවිශේෂී ස්ථානයක්. ඉතින් මේ ආපු හෝමෝ සේපියන්ස්ලා ලංකාවේ රට අභ්‍යන්තරයට ඇවිල්ලා ඒගොල්ලෝ ජීවත් වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම වර්ෂා කාලයේදී මේ වගේ විශාල ගල් ගුහා තුලත් එලිමහන් කාලයේදී වියලි කාලයේදී එලිමහන් කලාප තුලත් ඒගොල්ලන් ජීවත් වුණා. ඉතින් මෙහෙම ජීවත් වෙනකොට මේ ජීවත් වුණා කියන සාධක ස්ථාන කීපයකින්ම හම්බුණා. මගේ කලින් වීඩියෝ බලන්න කුරුවිට බටදොඹලෙන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වගේම පාහියන්ලෙන අද ඇවිල්ලා ඉන්නවා කිතුල්ගල බෙලිලෙන. කිතුල්ගල බෙලිලෙනේ තිබිලා සාධක හමු වුණා. මේකේ වැදගත්කම තමයි ඇයි මේකට බෙලිලෙන කියන්නේ. මේ හෝමෝ සේපියන්ස් මානවයන්ගේ ලංකාවට ආපු හෝමෝ සේපියන්ස් මානවයන්ගේ ජනප්‍රියතම ආහාරයක් තමයි බෙල්ලන්. විශේෂයෙන්ම මම කලින් වීඩියෝ එකක් කරලා දැම්මා ගස් බෙල්ල. පුවක් ගස් බෙල්ල කියලා ලංකාවට ආවනික බෙල්ල විශේෂයක්. අපි යාට කියනවා වෙද බෙල්ල කියලා. මම කලින් වීඩියෝ එකක් දැම්මා. මොළේ වර්ධනය කරන විශේෂ පෝෂණ කොටස් ඒ බෙල්ල සතුව තිබෙනවා. ඒ වගේම මේ බෙල්ල විවිධ ඖෂධ වලට අපි භාවිතා කරනවා. මේ බෙල්ලව තමයි අපේ අතීත මුතුන් මිත්තන්ගේ ජනප්‍රියතම ආහාරයක් බවට පත් වුනේ. ඉතින් මේ කිතුල්ගල බෙලිලෙන කැණීම් කරනකොට මම හිතන්නේ 1970 ගණන් වල තමයි මූලික කැණීම් සිද්ධ වුනේ. ඊට පස්සේ නැවත 80 ගණන් වල විධිමත් කැණීමක් සිද්ධ වෙනවා. මේ කැණීම් වලදී හම්බුණ සාධක දිහා බලනකොට වැඩි වශයෙන්ම හම්බුනේ බෙලිකටු. ඉතින් ඒගොල්ලන් ආහාරයට ගත්ත බෙලිකටු වැඩි වශයෙන් හම්බුන නිසා අපි මෙතනට කියනවා කිතුල්ගල බෙලිලෙන කියලා. ඉතින් කිතුල්ගල බෙලිලෙනේ තිබිලා විශේෂයෙන්ම සාමාන්‍ය මේ ගස් වල ඉන්න බෙල්ල විතරක් නෙමෙයි මුහුදේ කලපු බෙල්ලන්ගේ කටු තිබිලා හම්බුනන එකයි වැදගත්කම. එහෙනම් ඇයි මේ කලපු බෙල්ල කොහොමද කිතුල්ගල හිටියේ? කිතුල්ගල ඉඳන් කොච්චර දුරද මුහුදු කරේට යන්න? පයින් යනවා නම් කොච්චර දුරක් යන්න ඕනේද? ඒ කාලේ වාහන තිබුණේ නැහනේ. මීට අවුරුදු 40000කට විතර කලින්. එහෙනම් අපේ මුතුන් මිත්තෝ ඒගොල්ලන්ගේ ලවණ අවශ්‍යතාවය සපුරා ගන්න. එහෙම නැත්නම් ලුණු රස වෙනුවෙන් ඒගොල්ලන් මුහුදු කරේට ගිහිල්ලා කලපු බෙල්ලෝ අරගෙන මෙහෙට ඇවිල්ලා ආහාරයට අරගෙන තියෙනවා. ඒගොල්ලෝ ලුණු රස ලබා ගන්න තමයි විශේෂයෙන්ම මේ බෙල්ලන්ව ගෙනාවේ. ඊට පස්සේ මේ බෙල්ලන්ව සිදුරු කරලා පළඳනාවක් විදියට බෙල්ලේ පෙන්ඩන්ට් එකක් විදියට දාගෙන හිටියා කියලා සාක්ෂි තියෙනවා. ඒ බෙල්ලන් සිදුරු කරලා තියෙනවා. ඒ කියන්නේ විවිධ මත තියෙනවා. සමහර පුරාවිද්‍යාඥයන් කියනවා ඒ සිදුරු කරලා වැලක අමුණගෙන එන්නේ නැති කියලා. සමහර අය කියනවා ඒ බෙලි කටු සිදුරු කරලා ඒගොල්ලෝ බෙල්ල එල්ලන් ඉන්නේ නැති කියලා. කෙසේ වෙතත් සිදුරු කරපු බෙලි කටු තිබිලත් හම්බ වෙලා තිබෙන බවට ප්‍රකාශ වෙනවා. ඒ වගේම ඉතින් අපිට මේකේ වැදගත්කම තමයි 2500 කීකියා හිටපු අපේ ඉතිහාසය අවුරුදු 1,25,000ක් පිටිපස්සට ගියා. ඒක අපිට ලොකු අභිමානයක්. එහෙම ඉතිහාසයක්
ලෝකේ ගොඩක් රටවල් වලට නැහැ. ඉතින් ඒ ඉතිහාසයට තවත් ශක්තියක් වෙන්න කිතුල්ගල බෙලිලෙනේ තිබිලත් සාධක හම්බුණා. ඒ සාධකත් පරීක්ෂා කරලා බලනකොට අවුරුදු 38000කට 30000න් එහා පැත්තේ කාලයකට අයිති වෙනවා. ඉතින් කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතව අපිට බලන්න පුළුවන් ජෛව විවිධත්වයේ මේ පරිසරය ඉතින් විවිධ ශාක වර්ධක ගත්තොත් විශේෂයෙන්ම කිතුල් වගේ ගස් කිතුල්ගල නමත් එක්කම යනවා ගොඩක් කිතුල් ගස් තියෙනවා. ඒ වගේම වල් දෙල් අපි කියනවා කැලෑදෙල් කියලා වල් කෙසෙල් මේ වගේ ශාක ගොඩක් මෙයාවට ආශ්‍රිතව තියෙනවා. විශේෂයෙන්ම අපේ මානවයන් ආහාරයට ගත්තෙත් විශේෂයෙන්ම මම කියන දේවල් තමයි කිතුල් ඇට, එතකොට කැලෑ කෙසෙල්, එහෙම නැත්නම් වල් කෙසෙල්, ඒ වගේම වල් දෙල් කියලා කියනවා අපි. මේ වගේ දේවල් ඒගොල්ලෝ ගොඩක් ආහාරයට අරගෙන තියෙනවා. ඉතින් නිකම්ම ගල් ගුහාවක් විදිහට බලන්නත් එපා මේක දිහා. ඇවිල්ලා හිතන්න අපේ මානවයෝ මෙතන ඉන්නේ නැති. විශේෂයෙන්ම වර්ෂා කාලවලදී මානවයෝ මේ ගල් ගුහා ඇතුළට වෙලා ජීවත් වෙන්නේ නැති. ඉතින් වර්ෂාවට රැයට සමහරට සීතලේ ගිනි මැලයක් ගහගෙන ඒක වටේට හැමෝම ඉන්නේ නැති. මස් වර්ග ගෙනල්ලා පුලුස්සලා ආහාරයට ගන්න නැති. ආයමත් වියලි කාලේ එනකොට මේගොල්ලෝ නැවතත් තමන්ගේ සුපුරුදු සංචාරක ජීවිතය පටන් ගන්න ඇති. ඉතින් කිතුල්ගල බෙල්ලෙන තිබිලා මානව අස්ථි කොටස් හම්බ වුණා. ඒවා පරීක්ෂණ කරලා බලනකොට මීට අවුරුදු 30000කට එහා පැත්තේ පැරණි බවට තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී තව සාධක ලැබෙයි. තව අපිට හම්බුනේ නැති සාධක ඕන තරම් මේ පොළොව යට මිහිදන් වෙලා ඇති. ඒවත් මතු කාලේ අනාගතයේ තාක්ෂණයත් එක්ක ඒ දේවල් හොයලා බලනකොට අපේ ඉතිහාසය තව තවත් පස්සට යයි. ඉතින් ඒක ගොඩක් වටිනවා. අපේ රටේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි හැමදාම අනුරාධපුරය පොළොන්නරුව යනවා වගේම මේ වගේ තැන් වලට එන්න, මේවා බලන්න, මේවා පාළුවට අරින්න එපා. මේවා තමයි අපේ උරුමය තියෙන්නේ. මේවා තමයි අපේ අනන්‍යතාවය තියෙන. මේ තියෙන අපේ මුතුන් මිත්තු ජීවත් වුණු තැන්. එන්න මේවා ඇවිල්ලා අපි බලලා ඉතින් කල්පනා කරලා බලන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හිටපු විදිහම මේ ගල් ගුහාව මේ මම ඉන්නේ යම් අඩි කීපයක් උඩින්. නමුත් මේ පස් පිරලානේ තියෙන්නේ. කැණීම් වලවල් වලදී ඔයගලන්ට බලන්න පුළුවන්. කැණීම් කරලා තියෙනවා අඩි 12කට එහා පැත්තේ කැණීම් කරලා තියෙනවා. ඉතින් ඒ කැණීම් වලවල් ඇතුලේ තිබිලා තමයි මේ බෙලි කටු වගේ දේවල් හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ ගල් ගුහාව පස් වලින් පිරීලා තියෙන්නේ. මේ යට ලේයරගේ තමයි ඒ කාලේ මානවයෝ එහෙනම් අපේ මුතුන් මිත්තෝ ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එන්න කියනවා හැමෝටම ආරාධනා කරනවා මේ තැන් බලන්න. මේ තමයි අපේ උරුමය. අනිත් දේවල් බලනවා වගේම සාම්ප්‍රදායික චාරිකාවලට වඩා ඔබගේ දරුවන්ට වෙනස් දේවල් පෙන්වන්න. අපි සාම්ප්‍රදායිකව හැමදාම යන තැන් ටිකක් තියෙනවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. ඒ තැන් වලට තියන්න. නමුත් දරුවන්ට එයාලගේ මේ උරුමය පෙන්වන්න. එයාලගේ මේ අනන්‍යතාවය මේ දේවල් පෙන්වන්න. ඉතින් එහෙම කියන ගමන් මේවා ආරක්ෂා කරන්න කියන ගමන් අපි ඊළඟ වීඩියෝ එකේදීත් හම්බෙමු ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයට සාධක හමු වන තවත් සුවිශේෂී තැනක ඉඳගෙන. හැමදාම සිතියමට ලකුණු නැද්ද? කොච්චර පාඩම් කරා? ඉතිහාසය මතක හිටින්නේ නැද්ද? දැන් 6 වසරේ සිට උසස් පෙළ දක්වා ඉතිහාසය හදාරන ඔයාලට පින්තූර අධ්‍යයන, කෙටි ප්‍රශ්න පුහුණුව, රචනාමය ප්‍රශ්න පුහුණුව, ලංකා හා ලෝක සිතියම්, ශ්‍රී ලංකාවේ රජවරු, MCQ ප්‍රශ්න සඳහා විශේෂ පුහුණුව. මේ හැමදේම වෙනම පිළිවෙලට ඉගෙන ගන්න. පන්ති ආරම්භය AI Institute මත්තේගොඩ කොට්ටාව. භාෂණ රන්දෙනිය සහ ඔන්ලයින් Zoom ඔස්සේ මුළු දිවයිනටම ඉතිහාසය අධ්‍යයන චාරිකා සමගින් චිත්‍රපටයක් විදිහට ඉතිහාසය කටපාඩම් නොකර මතක තියාගන්න. අපේ ඉතිහාස පන්තියට ඔයත් එන්න.